මට ඔය අමුතු නැටුම් බලන්න නම් ටිකක් ආසයි. ඒ වුණාට මේ නිදිය ගන්න වෙලාවෙ නටන්න දෙන්න බෑනේ අනි. ගොඩක් හොඳයි. දැන් ඕනලගේ අනිත් පාඩම පටන් ගන්නයි තියෙන්නේ. මීයන්ගේ බැලේ නැටුම් පන්තියට සාදරයෙන් පිළිගන්නවා. හැමෝටම සුබ දවසක්. අද අපි කැරකෙන විදිය ඉගෙන ගමු. කකුල් දෙක පොඩ්ඩක් ඈත් කරලා අත් දෙක උඩට උස්සලා කැරකෙන්න ඕන. මං ජීවත් වෙන්න නැතුන් හින්දා. ඇත්තද? හැබැයි මම නම් ජීවත් වෙන්නේ කණ්ඩමයි. ජීවිතේ අරමුණ තමයි කෑම. පීටෝ 11 මාර වෙනකොට එවනවයි කිව්ව පීසා එක තාම නෑ නෙවෙයි. ඔයාලා හිතෙන්නද කවුරු හරි අපි දිහා ඇහ ගහගෙන ඉන්නවයි කියලා. නියමයි. මට ගේ තියෙන තැන පැහැදිලිවම පේනවා. බැලේනටට මීයොත් ඉන්නවා. 11 මාර වෙද්දී මම ජෝන් මාමයි ගේ පාවිච්චි කරන්න ඕනේ. මගේ අලුත් සොයාගැනීම් වැඩ කරනවද කියලා බලන්න. අර එන්නේ පීසා ඩෙලිවරි කරන එක්කෙනා නේද? නියම වෙලාවට තමයි ආවේ. දැන් මුලින්ම කරන්න ඕනේ එයාගේ මනස පාලනය කරන එක. පුළුවන් තරම් ඉක්මන් කරන්න ඕනේ. ජෝන් මහත්තයාගේ පූසා තප්පර 10ක්වත් පරක් වුණාට පොඩ්ඩක්වත් කැමති නෑ. ඉක්මන් කරලා දෙන්න ඕනේ. ඉක්මන්. ඒක වැඩ කරනවා. එයාගේ මනස මගේ පාලනයට ගත්තා. ඔයා පීසා ඩෙලිවරි කරන්න කැමති නෑ. ආයෙමත් කවදාවත් පීසා ඩෙලිවරි කරන්නේ නෑ. මං ආයි කවදාවත් පීට්සා ඩෙලිවරි කරන්න. වෙලාවෙ 11 මාරයි තප්පර 10යි. කො මගේ දෙනවයි කො පීසා එක. නෑ මම ඔයාට පීට්සා දෙන්නේ නෑ. කවදාවත් ඔයාට පීට්සා දෙන්නේ නෑ. මට නිකන් හීනෙන් ඇහිච්ච දෙයක් දෙක දෙන්නේ. මං කැමති නෑ පීට්සා ඩෙලිවරි කරන්න. මම කැමති නෑ පීට්සා හදන්න ඩෙලිවරි කරන්නයි. පීට්සා කියන නමටවත් මම කැමති නෑ. මං ආයෙ මගේ ජීවිතේ තියෙනකම් පීසා ඩෙලිවරි කරන්නෙත් නෑ හදන්නෙත් නෑ. මම ආයිමත් මගේ ජීවිතේ තියෙනකම්ම පීට්සා හදන්න ඩෙලිවරි කරන්නෙත් නෑ. අනේ වීටෝ යා විහිළුවක් ගෙඩි කියන්නේ. ඔය පීසා ටික බිමට දාලා පාගල දානවා. මෙන්න මෙහෙමයි මම පීට්සා ගන්න හිතන්නේ බලනවා. මේ පීට්සා වලින් කිසිම වැඩක් නෑ. අයියෝ කුමක්ද මේ සිදුවුනේ? අනේ අන්තිමේදී මම මේ පූසගෙන් පලිගත්ත මගේ ලෝකෙ පාලනය කරන්න හදපු මැෂින් එක විනාශ කරාට මම මේ මනස පාලනය කරන්න හදපු උපකරණ ගොඩක් සාර්ථකයි. නිල් පාට බටන් එක ඔබලා කාගේ හරි මනස පාලනය කරනවා. ඊට පස්සේ මට තියෙන්නේ මේ මයික්‍රොෆෝන් එකෙන් කියන්න විතරයි. නේද? අයියෝ දැන් මොකද කරන්නේ? අම්මේ මම මේ මිනිස්සු ඔක්කොම වහල් කරගන්න සාරස්මක් හදන ගමන් ඉන්නේ. ඒක පස්සේ කරගන්න පුළුවන් නේද? මුලින්ම ඔයාගේ කාමරේ ආස්පස් කරලා පිළිවෙලකට තියාගන්න. තේරුණාද? අනේ අම්මේ. ඔයා අම්මත් එක්ක විහිළු කරන්න ලෑස්ති වුණාද? ඒව නම් තියාගන්න එපා. මං කිව්වනේ කාමරේ ආස් කරන්න. ඇත්තමයි අද කාලේ හැදෙන ළමයි මොන විදියකට හැදෙනවද? මේ කාමරේ ඔයා මස් කරලා දාන්න අම්මේ. හරි මං දැම්ම මගේ මේ කුණු ටික අයින් කරලා එන්නම්. ඔව්. මේකේ බලපෑම දවස් 2-3කින් පස්සේ ඉබේම නැති වෙනවා. හරි අපි බලමු මේක කොහොමද අර පූසත් එක්ක ඉන්න බල්ලට බලපාන්නේ කියලා. අයියෝ මේකෙන් අර ඔඩි කියන බල්ලට කිසිම බලපෑමක් නැහැනේ. වෙන කාට හරි උත්සාහ කරලා බලමු. හරි. එයා නම් මේ වැඩේට ගැලපෙනවා. දැන් නම් 11 මාරත් පහු වෙලා තියෙනවා. දවල්ට කන්න ලසඤ්ඤ හැදුවොත් හොඳයි. ඔයාට පූසංග පෙන්වන්න බෑ. ඒ වගේම කිසිම පූසෙක ගේ ඇතුලේ තියාගන්නේ නෑ. විශේෂයෙන්ම ගාෆී. ආම පූසොට කැමති නෑ. අයියෝ මට වෙච්ච දේ මොකද්ද මේ සිද්ධ වුණා පඩාද දෙයියනේ. පීටෝ කවදාවත් මට ඔහොම කරයි කියලා මම හිතුවේ නෑ. අයියෝ මට පූසොංග පේන්න බෑ. මගේ ගේ ඇතුලේ පූසෝ ඉන්නවා මට පේන්න බෑ. විශේෂයෙන්ම ගාෆී. සෙනසුරුවේ රාෂ්ට්‍රකේද කොහෙද? හරි. ජෝන් එක ඇත්තට කිව්වා වෙන්න බෑ. ඔයා මොනවද මේ කරන්නේ? අයියෝ ඔයා මගේ කැමති කෑම විසි කරන්නේ දෙයියෝ. අයියෝ ඒ පෙට්ටිය පුරවලා සීරියල් තියෙනවනේ. ඕක රසම රස බිස්කට් එකක් දෙයියනේ. හරි මොකද්ද මේ අපරාධ සිද්ධ වෙන්නේ? අයියෝ මොන අපරාධයක්ද මේ? මොනවා කොටාද? අද මේ ගෙදර හදන්නේ එක කෑමක් විතරයි. මුද්දරස් බලන්. අයියෝ පාන් මුද්දරස් බලන් පුඩි මුද්දරස් බලන් ෂෝටිස් මුද්දරස් බලන් හැමදේම. එහෙම කරන්න එපා. අයියෝ මොකද්ද මේ සිද්ධ වෙන්නේ? අයි මට මෙහෙම වෙන්නේ කියන්නකෝ. ජෝස් නොයාට මේ මට මෙහෙම කරන්නේ. ඔයා අනිත් හැමෝටම වඩා හොඳයි. ඔයාට සීරියල් ඕන නම් ඔයාට මුද්දරස් බලන් කන්න වෙනවා. මතක තියාගන්න. මේ ක්‍රූර ලෝකේ මට මෙහෙම වෙන්නේ.
ඒත් මං තාම පූසොන්ට කැමති නෑ. අද දවසේ නම් මොන දවසක්ද මන් දන්නේ. මොන ග්‍රහයෝ නීච වෙනෝ කියන්නේ මේකට තමයි කවුරුවත් මට ආදරේ කරන්නේ දෙයියනේ. ගාෆිල්ව මට පෙන්වන්නම බෑ. මට පූසව පෙන්වන්න බෑ. ඔයාටද ගාෆීල් කියලා කියන්නේ? නරක පූස. මට ඔයාව පෙන්වන්න බෑ. ග්‍රාෆිල් කියන පූසාව මට පෙන්වන්න බෑ. අනේ වන්න එහෙම හිතන්නේ ඇයි කියලා. ඕයි කියන්නකෝ ඔයාටත් මාව පෙන්වන්න බැරිද? ඔයා මට කැමතිද? අනේ ඔයා හරි මට ඉන්නවා. හිතා ගන්න බැරි ජෝන්ට මොකද්ද මේ උනේ කියලා. මට හිතා ගන්න බැහැ. අර වීටෝ කියනවා එයා ජීවිතේට ආයෙ පිස්සහටක් නැලු ගේන්නෙත් නැහැලු. කැපල් මාමා එනවා නේද? මගේ වෙලාවට අර නාමෝ ආපහු මුර්ෂිදි වෙන්නේ එවලා නැහැ. මං හිතන්නේ කැපල් ගාස්තු ගෙවා ගන්න බැරි වුණා. මේ විදිහට ලියුම් බෙදන එක මොන්න තරම් සතුටක්ද? හොඳයි මම මේ කියන ටික ඒ විදිහටම කියන්න. මං කැමති නෑ ලියුම් බෙදන වැඩේට. මේ රස්සාව අතාරලා පාඤ්ඤයට ගිහිල්ලා හොඳ නැට්ටුකාරයෙක් වෙනවා මම. කැමති නෑ මේ විදිහට ලියුම් බෙදන වැඩේට. මේ රස්සාව අත්හැරලා දාලා ස්පාඤ්ඤයට ගිහිල්ලා මම නැට්ටුකාරයෙක් වෙනවා. දැන් මට ඕනම කෙනෙක්ගේ හිත වෙනස් කරන්න පුළුවන්. අම්මා තව හොඳට කුණු ටික අස් කරන්න. ඕඩි ඔයා ඒක දැක්කද? එයා අමුතු විදියට ඇසිරෙන ගත්තේ පාරේ එහා පැත්තෙන් ආපු කිරණයක් වැටුණාට පස්සේ කියන්නේ මොකද්ද? අර ගෙදර තමයි අර පිස්සු විද්‍යාඥ ළමයා ඉන්නේ නේද? එන්නකෝ එන්න. කියපු විදිහටම මේ කුණු ටික අයින් කරන්න ඕනේ. කොහොමද වෙන්නේ? එන්න follow me. මම මුළු ලෝකෙම පාලනය කරනවා. හැමෝම කියනට කීකරු වෙයි. මම තමයි මේ ලෝකෙම බලවත්ම මනුස්සයා වෙන්නේ. ඊට කලින් මේ හදිසියට කරලා ඉන්න ඕනේ. එයා මේ කැට වැඩ කරනවා ඇත්තේ මනස පාලනය කරන මැෂින් එක. මට නිකන් හිතෙනවා. මේ මොකද්ද මේ තියෙන්නේ? මේකෙන් අර ඕඩි කියන බල්ලට කිසිම බලපෑමක් නැහැනේ. ඔව් ඒක තව දැන් ඇත්ත. මේකනේ මොලයක් නැති කෙනෙක්ගේ කොහොමද මොලේ පාලනය කරන්නේ? තව ටිකක් අහලා බලමු. නිල් පාට බටන් එක ඔබලා කාගේ හරි මනස පාලනය කරනවා. තව ටිකක් රිවයින්ඩ් කරමු බලන්න. ඊට පස්සේ මට තියෙන්නේ මේ මයික්‍රොෆෝන් එකේ කියන්නේ විතරයි. නිල් පාට බටන් එක ඔබලා මනස පාලනය කරනවා. ඊට පස්සේ මයික්‍රොෆෝන් එකට මට ඕන දේ කියනවා. ඊට පස්සේ කරන්නේ මට ඕන දේ. ඕයි මේක තමයි වැඩේ. මේක කියන්නේ මොකද්ද කියලා ඔයාට දැන් තේරෙනවද? මේකෙන් ලෝකේ පාලනය කරන්න පුළුවන්. මට ඕන වැඩ ටික අනිත් අයට කියලා කරවන්නත් පුළුවන්. මට ඕන පුළුවන් ලෝකේ ඉන්න හැම කෙනෙක්ටම කියලා පීසා ඩෙලිවරි කරගන්න. ආණ්ඩුකාරයාට කියලා ගාෆිල් නමින් හැම දවසක්ම නම් කරන්න. ඒ වගේම මම ඔයගොල්ලන්ට නියෝග කරනවා හැම කෙනෙක්ම ගාෆිල්ට ටැග්ගක් දෙන්න ඕනේ කියලා. කෑෂ් වලුයි චෙක් වලුයි ක්‍රෙඩිට් කාඩ් වලුයි දෙන්න පුළුවන්. කැමති ටැග්ගක් දෙන්න. මට පුළුවන් දවස පුරාම නිදාගන්න. සමරයකම සතුටින් ඉන්න. කොහොමත් මං ඉතින් ඒක කරනවනේ අනේ. මට කරදර කරන මේ කට්ටියවත් හිමීට කාටුන් එකෙන් හලලා දානවා. හරි මම යනවා රැහැතේ ප්‍රවෘත්ති කියලා පොඩ්ඩක් මිනිස්සුන්ට කරදර කරනවා. ඊට පස්සේ මට පුළුවන් මේ පෘථුවියත් මගේ ඔළුව හැඩයට වෙනස් කරන්න. හරි හරි. අනේ පෙනුම මං ඔයාගේ වගේ කරන්නම්කෝ. ඔයාගේ ඔළුව වගේ. මං දැන් මේ බොට්ටම ඔබලා මේ බොට්ටම ඔබලා මයික් එකට කතා කරන එක විතරයි කරන්නේ. ඕඩි හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙන පුතා. මෙන්න මේ බොට්ටම ඔබලා මිනිස්සෙක් තමයි මේ මයික් එකට කතා කරන්න ඕනේ. ඒක අපි කරලා හරියන්නේ නෑනේ. මේ කාටුන් එක බලන ඇට ඇහි. මයික් වලින් කතා කරලා අපි කියන දේ තේරෙන්නේ නෑනේ. මම පූසෙන්නේ. මොනවද මෙතන කරන්නේ? මම මොකක් කර නව නිර්මාණයක් කරත් මෙතන ඇවිල්ලා මගේ සැලසුම් විනාශ කරලා දානවා. මට ඕනේ මේ ලෝකේ පාලනය කරලා හැම කෙනෙක්ම වගේ වහලෙක් කරගන්න. මට ඕනේ එච්චර ඒක හොඳ නැද්ද? හරි. අද මං ඔයාලට යන්න දෙන්නේ නැහැ. අතුරුදහන් කරන කිරණ පාවිච්චි කරනවා. ඔහොම ඉන්නවා. දැන් හැංගෙන දෙනක් නැහැ පූසෝ. ලෑස්තිනා මෙහෙන් අතුරුදහන් වෙන්න. ඔන්න පුතා වැඩි වරද්ද ගන්න හදන්නේ. හරි ඒක
දැන් මට පුළුවන් මෙයාගේ මනස පාලනය කරන්න මෙන්න මේ මයික් එකේ මොකක් හරි දෙයක් කියාගත්තා නම් හරි යන්න බලන්න. මේකට හොඳ කෙනෙක් ඉන්නවා. අපිට ගිහලා තවුමෙන් පොඩි දෙයක් අරන් එන්න වෙනවා. මීයන්ගේ බැලේ නැටුම් පන්තියට සාදරයෙන් පිළිගන්නවා. හැමෝටම සුබ දවසක්. එයාවා කියන්නේ නේතයිට. එයාගේ ඔළුව උඩින් අත් දෙක තියාගන්න. හෙල්ලෙන්නේ නැතුව ඉන්න. ඊට පස්සේ කරකෙන්න. ඒකත් මේ සංගීතයේ ඇසෙන විදියට. ඔය විදියට දවස් කීපයක් නැතුවම හරියයි. මොකක් හරි කරන්න දෙයක්ත් තියෙන්න බෑ. එපිසෝඩ්ස් ගානකට පස්සේ තමයි අපිට හරියන බාණ්ඩි අතට අහුුනේ ඔන්නේ. මේක තියාගත්තොත් අපිටත් උඩ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කොකටත් තියාගමුනේ. බය වෙන්න එපානේ මම මේකෙන් ඔයාට තියන්නේ. අපිට කරදරයක්ම වගේ වුණොත් තියලා දානවා කාට උනක් කමන්නේ. කවුද? අනි ඕන ෂෝ එකක ඕන එකක් කරලා එනවා. මට කමන්නේ. මට ඕගොල්ලෝ ඕනේ. හරි අපි යනවා. අපි යනවා යන්න. මට වැඩන්නේ කවුරු? ඉතින්ට මං දුක් වෙයි කියලා. මම දුක් වෙන්නේ ඔයාට. මගේ ඇටි දන්නේ නැහැ තාම හරියට මේගොල්ලෝ. ඔයගොල්ලෝ තමයි ගිහිල්ලා අන්තිමේ ලොකු අමාරුවක වැටෙන්නේ. මට නම් කමන්නේ මට ප්‍රශ්නයක් නැහැ. කට්ටියම මේ තත්ත්වය තේරුම් ගත්තොත් හොඳයි. මොකද අපිට කට්ටියට ඩයලොග් කියන්න බෑනේ මේ වගේ එකක නේද? ඒගොල්ලෝ දන්නේ මේ කාටුන් එක කාගේද කියලා. කාගේ නමින්ද මේ කාටුන් එක දුවන්නේ කියලා. මුලින්ම ටයිටල් දාන්නේ නම දාන්නේ මුලින්ම මගේ. නැතුවට ජෝනාගේ නම දානවද? හෙලෝ. කවුරුවත් නැද්ද? ස්ටේට් මැනේජර්, ඩිරෙක්ටර්, කැමරා